සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් නේද? ඉතින් අද නිවාඩු දවසේ පුංචි රස කෑමක් ගෙදර හැදුවා. එතකොට මට හිතුණා මේකත් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. දන්නේ නැති කෙනෙකුට මේක දැනගන්න පුළුවන් හදන විදිහ නේද? ඇත්තටම අද හදන්න යන්නේ රසම රස බටු මෝජු එකක් ගොඩාක් කල් තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි කියලා දෙන්න යන්නේ. ඔන්න බලන්න පුළුවන් හොඳේ. ඉතින් මේකට මම අරන් තියනවා වම්බටු ගෙඩි ටිකක් අරන් තියනවා, ලුණු ගෙඩියක් අරන් තියනවා, කරපිංචා, ඊට අමතරව මෙන්න මේ මොනවද තියෙන මුදරම් පළන් ටිකක් අරන් තියනවා. ඒ වගේම පොල් තෙල් ස්වල්පයක් අරන් තියනවා. ආයේ මේ වැඩේ කරන්න ඕන වෙන තව දෙයක් තමයි විනාගිරි ස්වල්පයක් ඕන වෙනවා. මම මේ විදිහට විනාගිරි ටිකකුත් අරන් තියනවා. ආයේ මේ වැඩේට අරන් තියනවා මෙන්න මේ විදිහට සීනි ස්වල්පයක්. ඒ වගේම සුදු ලුණු ටිකක් කපාගෙන තියෙනවා. ඒ වගේම මිරිස් කෑල් කීපයක් කපලා තියෙනවා. මේ තියෙන්නේ තලාගත්ත කරාඹු නැටි සහ එනසල් ස්වල්පයක්. ඉතින් මම මෙන්න මේ විදිහට ලුණු ටිකක් කපාගෙන තියෙනවා. ඒ වගේම කරපිංච කොළ ටික කපාගෙන තියෙනවා. ආය මුදරම් පළන් ටික පොඩිවට කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ පොඩිවට කපාගත්ත වම්බටු. ඉතින් ඔයාලට පේන ඇති මේක පොඩිවට කපා ගන්න යාළුවනේ කරලා හොඳට වතුර බේරන්න මේකේ. ඊට පස්සේ මම මේකට ලුණු ස්වල්පයක් සහ කහ ස්වල්පයක් එකතු කරලා හොඳට කලවම් කරනවා. ඉතින් ඇත්තටම මම මේ හදන්නේ අද කල් තියාගන්න පුළුවන්. ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන් වෙන්න කොහොමද බටු මෝජුවක් හදන්නේ කියලා ඔයාට සරලව කියලා දෙන්න. සාමාන්‍යයෙන් අපි බටු මෝජුවක් ඒ වෙලාවට දවස් දෙකක් තියලා ගන්නනේ හදන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට ෆ්‍රිජ් වලත් තියනවා නේ. හැබැයි මේ හදන එක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැහැ ඔයාට. ගොඩාක් දවස් තියාගන්න පුළුවන් වෙන්න තමයි මේක හදලා පෙන්වන්නේ. ඒකින්ද මේක පිළිවෙලට නරඹන්න කියලා මතක් කරනවා යාළුවනේ. හරි මම මෙන්න මේ විදිහට තාච්චියක් ඉපේ තියලා ඒකද තෙල් ස්වල්පයක් දානවා. ඉතින් මේ තෙල් ටික රත් වුණාට පස්සේ ඉස්සරව මම කරන්නේ ලුණු ටික බෙද ගන්න එක. කපාගත්ත ලුණු ටික බෙද ගන්නවා. ඉතින් ඒව බෙදලා දාගන්න මම මේ විදිහ හට්ටියක් ඈස්ති කරගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉස්සරව මෙන්න මේ විදිහට ලුණු ටික දාලා ඒ ටික හොඳට බෙද ගන්නවා. මොකද අපි එහෙම හොඳට බෙද ගන්න ඕනේ මේක කාලයක් තියාගන්න ඕන හින්දායි. ඉතින් අඩුව ගින්දරේ බෙද ගන්න යාළුවනේ නැත්නම් එකපාරටම මේ ටික කර වෙන්න පුළුවන්. මෙන්න මේ රන්වන් පාටට බෙද ගන්න නම් ඔයා අඩුව ගින්දරේ තමයි බෙද ගන්නට ඕනේ. ඊට පස්සේ කරපිංච කොළ ටිකත් ඔන්න ඔය විදිහට බෙද ගන්නට ඕනේ. කොළ පාට තියෙන විදිහට ඔයා බෙද ගන්න. මේකත් නැත්නම් කර පාට වෙන්න ඉඩ තියෙනවා. කරපිංච ටිකත් බෙදලා ඉවර වුණාට පස්සේ මම මෙන්න මේ විදිහට බටු ටිකත් බෙද ගන්නවා. ටික ටික දාලා තමයි බෙද ගන්න. එකපාරටම දාන්නේ නැහැ. මෙන්න මෙහෙම රන්වන් පාට වෙද්දී ඔයා මේක බා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට බටු ටිකත් ඔක්කොම බෙදගත්තා. ආයි අපි අර කපාගත්ත මිරිස් කරල් ටික බෙද ගන්නට ඕනේ. දැන් අපි කපාගත්ත ඔක්කොම ටික බෙදගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවනේ නේද? ඊට පස්සේ නැවතත් මම තෙල් ටිකක් මෙන්න මේ විදියට ඇතිලියකට දාලා අර කපාගත්ත සුදු ලුණු ටික තියෙන ඒ ටික හොඳට බෙද ගන්නට ඕනේ. ඉතින් මම ඒ ටිකත් රන්වන් පාට වෙනකන් හොඳටම බෙද ගන්නවා මෙන්න මේ විදිහට. ඔන්න දැන් නම් අපේ සුදු ලුණු ටිකත් මෙන්න මේ විදිහට බෙදිලා තියෙන්නේ. පේනවා ඇති ඔයාලට. ඉතින් ඒ වෙලාවේ මම අර තලාගත්ත කරාඹු නැටි එනසල් ටිකත් ඔන්න එකතු කරා. ඊට පස්සේ මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කරා. ඒක ඔයාගේ අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාට කොයි ප්‍රමාණයක්ද ඕනේ කියලා බලලා. ඉතින් ඒ එකතු කරාට පස්සේ මම ඒත් එක්කම අර විනාගිරි ටික තියෙන ඒ ටිකක් ටක් ගාලා දාගත්ත නැත්නම් මිරිස් ටික කර වෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්නත් පුළුවන්.
ඊට පස්සේ දැන් එකතු කරන්නට තියෙන්නේ මේකට සීනි ටික. ඉතින් සීනි ටිකත් මෙන්න මේ විදිහට එකතු කරනවා මම. සාමාන්‍යයෙන් මේක ගෙදර කන්න හදන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට ඔයාට ගෙදර විනාකිරි නැත්නම් සියඹලා තියෙනවා නම් ඔයාට සියඹලා ඉස්ම ටිකක් මේකට එකතු කරන්න පුළුවන්. දැන් මම මේ ටික හොඳටම රත් වෙනකන් මෙන්න මේ විදිහට හැන්දෙන් කලවම් කරනවා. නැත්නම් මේක අල්ලන්න පුළුවන්. සීනි ටිකත් එක්ක හොඳට දිය වෙන්නට ඕනේ. මේක හොඳට රත් වෙනකොට මම ඔන්න ඔය විදිහට මුදරම් පලන් ටිකත් එකතු කරනවා. ඉතින් ඒ ටිකත් හොඳට කලවම් කරගන්නට ඕනේ මේ මිශ්‍රණයත් එක්ක. ඊට පස්සේ මේක හොඳට රත් වුණාට පස්සේ දැන් තියෙන්නේ අපිට අර බැදගත්ත ටික ඔක්කොම මේකට දාන්න. ඉතින් මම මේ ටික මෙන්න මේ විදිහට එකතු කරනවා. ඔයාලට පේනවා ඇති. එකතු කරලා ඉවරනාට පස්සේ හොඳට කලවම් කරන්නට ඕනේ. මේ හැම මේ එකක්ම හොඳට කලවම් කරගන්නට ඕනේ. ඉස්ම හොඳට තැවරෙන විදිහට. ඔන්න ඔය විදිහට. මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා මේකෙන්. ඇත්තටම හරිම සරලයි නේද? මහා ලොකු දෙයක් කරන්න නෑනේ. ඉතින් දැන් මම මේ හදාගත්ත බටු මෝජු ටික කප් එකකට දාලා අරන් තියන්න තමයි යන්නේ. හිතන්නකෝ ඔයා මෙන්න මේ විදිහට ගෙදර හදලා අරන් තියලා තිබ්බොත් හදිස්සියකට ටක් ගාලා එක මාළුවක් හදලා ඔයාලට මේකෙන් ටිකක් දාගෙන කන්න පුළුවන් නේද? අන්න ඒක හින්දා ඔයාලත් මේ විදිහට හදලා බලන්න යාළුවනේ. අතට ගිහින් එන්නම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි. ඒ වගේම channel එකේ තව තියෙනවා සෙන් රැකියා සම්බන්ධ වීඩියෝස්. ඒවා නරඹන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම් මගේ යාළුවනේ. ඔයාලා හැමෝටම ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි.